අයිබෝන් මේ වීඩියෝ එක මම ගේන්නේ මේ අපේ 2026 පන්තියන දරුවන්ට පොඩි දැනුවත් කිරීමක් කරන්න. අපි මේ මාසේ ඉඳන් පටන් ගන්නවා ඔයාලගේ 2026 පේපර් ක්ලාස් එකේ සීසන් 2. ඒතර මෙතන මේ දක්වා අපි අපේ මේ පේපර් ක්ලාස් එකත් එක්ක පළවෙනි පාඩම් 5 මූලික කරගෙන ඉනෝගනිකුත් යම් කොටස් කීපයක් ආවරණය වෙන පරිදි ඩිස්කෂන්ස් කරගෙන ආවා. පේපර්ස් කරගෙන ආවා. ඒතර මේක තමයි ඔයාලගේ A level සිලබස් එකේ ෆවුන්ඩේෂන් එක. ඒතර මම හිතනවා මේ වෙනකොට ඔයාලට ඒ ෆවුන්ඩේෂන් එක ස්ට්‍රෝංගව වැටලා ඇති කියලා. අපි ඒ කාරණා ඉන් ඩීප් සෑහෙන වෙලාවක් අරගෙන ඉතා ගැඹුරින් ඩිස්කස් කරලා තියෙනවා. සහ ඒකේ දෙන්න ඕනේ සියලුම දේවල් මම ඔයාලට දීලා තියෙන්නේ. ඒතර මේ ස්ට්‍රෝං ෆවුන්ඩේෂන් එක උඩ දැන් අපි හදන්නේ කෙමිස්ට්‍රි ඉතුරු කාරණා ටික ගොඩනගන්න. බිල්ඩින් එක හදන්නයි මේ හදන්නේ. හරි. ඒතර ඒකට ෆවුන්ඩේෂන් එක ස්ට්‍රෝං වෙන්න ඕනේ. ඒක අපි කළා. දැන් මෙතනින් පස්සේ අපි පොඩ්ඩක් ඔන්න ලස්සන මාලිගාවක් හදන්න යන්නේ. ඒතර ඒ වැඩේ පටන් ගන්නවා පේපර් ක්ලාස් සීසන් 2 එක. ඒතර පේපර් ක්ලාස් සීසන් 2 එකේදී අපේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක සහ පේපර් එකේ කන්ටෙන්ට් එක චූට්ටක් වැඩි වෙනවා. අපි මේ දක්වා MCQ 35ක් ඊට පස්සේ ස්ට්‍රක්චර් දෙකක් එසේ දෙකක් වගේ නිකලේ. ඒතර මේකේ ප්‍රශ්න ප්‍රමාණය පොඩ්ඩක් වැඩි වෙනවා. හැබැයි වෙලාව මහා ගොඩක් වැඩි වෙන්නේ නැහැ. අපි අර ටයිමින් කියන කාරණාව දැන් පොඩ්ඩක් ඔන්න ફોකස් කරන්න යන්නේ ටිකක්. ඒක අවුලක් නැහැ. ඉතින් හැමින් සැරේ ඒ වැඩේ ගොඩ දා ගන්න තියෙන්නේ. එතකොට මේකේ මූලික වශයෙන් අපි ස්ට්‍රක්චර්ඩ් එසේ පේපර් එකට ආවහම මේකේ ඉනෝගනික් කලින් තිබුණාට වඩා ටිකක් වැඩි පුරු ප්‍රමාණයක් තියෙනවා. දැන් ඉනෝගනික් තීරපන්ති ඉවරෙන්න ආසන්න වෙලාවගෙන තියෙන්නේ. සහ MCQ පේපර් එකෙත් ටිකක් වැඩි කාරණා කීපයක් තියෙයි. ඒතර මේක ඉවරනකොට අපි ඕගනික් වලට එන්න කලින් මම බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයෙන් A level සිලබස් එකේ අහන සියලුම කාරණා ටික මේක ඇතුලේ ආවරණය කරලා දෙන්න. සහ ඒකට සමගාමී වෙන තව පොඩි වර්ක්ෂොප් අනම්මනම් කීපයකුත් ප්ලෑන් කරලා තියෙන්නේ. හරි. එතන මේකේ තියෙන වෙනස තමයි අපි ඉනෝගනික් ස්ට්‍රක්චර් එසේ පේපර් එකට ආවහම ඉනෝගනික් කොටස් වලින් අපි ස්ට්‍රක්චර් සහ එසේ ප්‍රශ්නයක් දානවා A level විදිහටම. A level ස්ට්‍රක්චර් එකට මැච් වෙන්න. හරි. ඒතර බන්ධන ප්‍රශ්නේ කොහොමත් එනවා. ඒක A level විදිහම තමයි. චුට්ටක් අමාරුයි. ඉනෝගනිකුත් ස්ට්‍රක්චර් සහ එසේ එන ප්‍රශ්න දෙක අපි A level ස්ටයිල් එකට ඒ පැටර්න් එකට තමයි දාන්නේ. නමුත් weight එක චුට්ටක් වැඩි. උදාහරණයකට කිව්වොත් එහෙම අර ඉනෝගනික් වලින් එන ස්ට්‍රක්චර්ඩ් එක A level paper එක වගේම තමයි. හැබැයි චුට්ටක් දිගයි. ඔයාලට A level paper එකක ලියන ප්‍රශ්නයට වඩා ටිකක් වැඩි වෙලාවක් කරනවා මේක ලියන්න. එසේ එකෙත් අපි සාමාන්‍ය A level paper එකේ A B කොටස් දෙකක් එන්නේ. A කොටසේ තියෙනවා හඳුනා ගැනීමක්, B කොටසේ රිඩක්ෂන් මාපනයක් වගේ තමයි තියෙන්නේ. ඒතර අපේ paper එකේදී A B කොටස් දෙකක් ආවොත් A level මට්ටමට වඩා පොඩ්ඩක් paper එකේ ප්‍රශ්න දිග වෙයි. එහෙම නැත්නම් A B C කොටස් තුනක් තියෙයි. කොහොම හරි අර A level මට්ටමට වඩා පොඩ්ඩක් ඇඩ්වාන්ස් වෙන්න තමයි මේ පේපරේ දෙන්නේ. ඒතර ඒක එහෙම කරන්නේ ඔයාට අපි මේ දෙන ටයිම් ෆ්‍රේම් එක ඇතුළේ ඔයාට මේක කම්ප්ලීට් කරගන්න පුළුවන් නම් අර A level ප්‍රශ්නේ හරි ලේසියෙන් කරගන්න පුළුවන්. ඒ නිසා. හරි. ඒතර ඒ ඔයාලගේ ටයිමින් ටික ඔයාට නොදෙනි හදන්න තමයි මේ වැඩේ කරන්නේ. ඒ නිසා මේ ඔන්න දැන් තමයි ටිකක් අර ඔයා මේ දක්වා පේපර්ස් ලිව්වේ නැත්තම් පේපර්ස් වලට සහභාගී වුණේ නැත්තම් දැන් තමයි ඔයාගේ අඩපාඩු ටික හදා ගන්න වෙලාව. හරි. ඒ නිසා දැන් තමයි හැරෙන්න වෙලාව. තව පරක් වුණොත් එහෙම පරක්කු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අලුතෙන් සම්බන්ධ වෙන්න කෙනෙක් ඉන්නවා නම් දැන් තමයි වෙලාව. ඒතර එහෙම යාළුවෝ ඔයාගේ ඉන්නවා නම් පොඩ්ඩක් දැනුවත් කරන්න ඇවිල්ලා සම්බන්ධ වෙන්න කියන්න. ඒතර ඒගොල්ලන්ගේ ෆවුන්ඩේෂන් කොටසේ මොනවා හරි අඩලුවක් අඩුපාඩුවක් තිබුණොත් ඒ ටික මට හදලා දෙන්න පුළුවන්. හරි. ඇවිල්ලා මාව හම්බෙන්න මම ඕන වෙලාවක සපෝට් කරනවා. ඉතින් එහෙම ගැටලුවක් තිබ්බොත් මට ඒ වැඩේ ගොඩ දාලා දෙන්න පුළුවන්. හැබැයි දැන් මේ වැඩේට හැරුණ නැත්තම් තව ගොඩාක් කල් ගියාට පස්සේ ඔයාට මූලික කොටස් කීපයක් තියෙනවා. ඊට පස්සේ ඉනෝගනිකුත් තියෙනවා, ඕගනිකුත් තියෙනවා, ෆිසිකලුත් තියෙනවා වුණාම අන්න දැන් ඔයාට කවර් කරගන්න තියෙන කන්ටෙන්ට් එක ගොඩාක් ලොකු වෙනවා. ඒතර අවසාන කාලේ වෙනකොට ඔයා හිර වෙයි. ඒක කරගන්න වෙලාව මදි වෙයි. ඒ නිසා දැම්ම තියා මේ වැඩේ පටන් ගත්තොත්, දැම්මවත් මේ වැඩේ පටන් ගත්තොත් අර ෆවුන්ඩේෂන් එකේ අඩපාඩු ටික හදාගෙන ඉනෝගනික් ටික පර්ෆෙක්ට් කරගෙන ඊට පස්සේ අර ඔයාට අවසාන කාලයේ තියෙන වර්ක් ලෝඩ් එක අඩු කරගෙන ඔයාට ටිකක් හොඳ ප්‍රතිඵලයකට යන්න වැඩ කරන්න පුළුවන්. හරි. ඉතින් අපි අරමුණ ඒක. ඉතින් මම හැමදාම කියනවා වගේ හැමතිස්සෙම වාගේ කම්ෆර්ට් සෝන් එකට තමයි ඩිස්ටර්බ් කරන්නේ. ඒ කියන්නේ වාට ඇවිල්ලා ආතල් එකේ පේපරයක් තියලා ලකුණු හිතේ හිතේ අරන් යන්න මම පේපර්ස් දෙන්නේ නැහැ. හැමතිස්සෙම මම වෙන හයි ස්ටෑන්ඩඩ් පේපරයක් තමයි දෙන්නේ. ඉතින් ඒකට ඔයා ෆේස් කරන විදිහ මත තමයි ඔයාගේ අර දැනුම ඔයා පේපර් එකට ෆේස් කරන විදිහ පොලිෂ් වෙන්නේ. ඒවත් එක්ක තමයි ඔයාට හොඳ ප්‍රතිඵලයකට යන්න අවස්ථාවක් හම්බෙන්නේ. හරි. ඉතින් සහ මේ වෙද්දිත් අපිත් එක්ක සම්බන්ධලා ඉන්නවා ප්‍රධාන වශයෙන් නුගේගොඩ ගම්පහ රත්නපුර නගර තුනේම සහ පිටපළාත් වලත් ප්‍රසිද්ධ පාසල් වල සහ
අපිත් ඒකේ සම්බන්ධලා තියෙන සීලුම දරුවන්ගේ පාසල් වල අර සෙක්ෂන් එකේ වැඩිම ලකුණු, පන්ති වල වැඩිම ලකුණු, සෙක්ෂන් එකේ අර උඩම ලකුණු ගොඩක් ඉන්නවා. එහෙම පාසල් බහුතරයක එහෙම තියෙනවා. ඒතර ඔයා මේකත් එක්ක කම්පීට් කරනකොට ඔයා ඇත්තටම කම්පීට් කරන අර කන්ට්‍රි එකේ ඉන්න ටිකක් අර හයි පර්ෆෝමින් ක්‍රවුඩ් එකක් එක්ක. ඒතර මේ ක්‍රවුඩ් එකත් එක්ක ඔයාට ආයෙ පාරක් කම්පීට් කරන්න හම්බෙන්නේ A-level පේපර් එකේදී. ඒතර ඊට කලින් ඔයාට ඒ කට්ටියත් එක්ක කම්පීට් කරලා ඔයා ඉන්න මට්ටම එයාලට සාපේක්ෂව තියෙන්නේ කොහෙද කියලා තේරුම් අරගෙන ඔයාගේ තියෙන අඩුපාඩු හදාගෙන ටික ටික තමන්ගේ වර්ධනයක් කරගන්න මේක තමයි හොඳම අවස්ථාව. ඒ නිසා තව අවුරුද්දකට අඩු කාලයක් තියෙන්නේ. ඒ නිසා දැම්ම තියා මේ වැඩේ පිළිවෙලට කරන් යන්න මොකද අන්තිම කාලේ මැජික් පෙන්වන්න බෑ. ඇත්ත කතාව ඒක. ඔය ප්‍රතිඵල ගත්ත ළමයින්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න හොඳ ප්‍රතිඵල ගත්ත ළමයින්ගෙන් ඒ ළමයි බොහොමයක් අකණ්ඩව කාලයක් හරියට පිළිවෙලට වැඩ කරගෙන ආපු ළමයි. එහෙම නැතුව ප්‍රතිඵල ගන්න බෑ. ඒ නිසා මේ දැන් මේ වැඩේ එක්ක සම්බන්ධ වෙන්න මෙතනින් එහාට වැඩ කරගෙන යන් ඔයාට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඕන වෙලාවක මං ඉන්නවා. ඒතර වැඩ කරන ළමයා කොහොමත් වැඩ කරන් යනවා. ඒතකොට ඔයාගේ ඉන්න මට්ටම පොඩ්ඩක් දුර්වලයි නම් අන්න ඒකට මට සපෝට් එකක් දෙන්න පුළුවන් ඕන වෙලාවක. සහ මම සපෝට් එකක් දෙනවා. ඒ නිසා පන්ති එක ළමයෙක්වත් අතරින්න හැමම මේ වැඩේ ඉවරනකම් මංවත් එක්ක ඉන්නවා. 25 ළමයින්ට ඒකලා වගේම ඒ සීලුම දේවල් ඔයාලටත් දෙනවා. ඒ නිසා මේ විශ්වාසයෙන් වැඩේට සම්බන්ධ වෙන්න මංවත් එක්ක ඉන්නවා. සහ චරිස්සවත් එක්ක ඉන්නවා. ඒ අපේ කණ්ඩායමවත් එක්ක ඉන්නවා. මේ වැඩේ හරියට ගොඩ දා ගන්නයි තියෙන්නේ. හරි. ඉතින් අපේ පේපර් ක්ලාස් සීසන් 2 ආරම්භ වෙනවා. අපි එහෙනම් සීසන් 2 එක හම්බෙමු. හැමෝටම ජය වේවා.